ඔන්න අද අපිට ඇවිල්ලා තියෙනවා අලුතෙන්ම රිලීස් වුණ DJI Osmo Mobile 8P Creator Combo එකක්. අපි බලමු මේකේ අද මොනවද තියෙන්නේ කියලා. මුලින්ම අපිට මේකේ තියෙනවා warranty claim කරන process එක කොහොමද කියලා. ඊට පස්සේ අපිට තියෙනවා අලුතෙන්ම රිලීස් වුණ DJI 8P Creator Combo Pack එක. ඉතින් අපි බලමු මේකේ මොනවද දැන් අද ඇතුලේ තියෙන්නේ කියලා. ඔන්න එහෙනම් අපි මේක unbox කරලා බලමු. ඔන්න අපිට මේකේ මුලින්ම හම්බෙලා තියෙනවා මේක තමයි DJI Osmo Mobile 8P Creator Combo Pack එකේ අපේ gimbal එක තියෙන pack එක. ඒත් එක්කම අපිට තියෙනවා මේකේ DJI Mini Mic 2 එක. ඔන්න එහෙනම් අපි unbox කරලා බලමු DJI Osmo Mobile 8P එක. අපි එතකන් මේ items ටික සයිඩ් එකෙන් තියාගෙන ඔන්න අපිට මේකත් එක්ක හම්බෙලා තියෙනවා බලමු කරමු අපි. ඔන්න එහෙනම් අපි බලමු මේකේ gimbal එක මොන වගේද කියලා. මේක තමයි DJI Osmo Mobile 8P gimbal එක. අපි බලමු මේකේ අපිට හම්බෙලා තියෙන cables මොනවද කියලා. අපිට මේක හම්බෙලා තියෙනවා Type C to Type C cable එකක්. ඒකට තව cable එකක් තියෙනවා මේකත් Type C to Type C cable එකක්. එතකොට අපිට මේ gimbal එකත් එක හම්බෙලා තියෙනවා Type C to Type C cables දෙකක්. අපි බලමු මේකේ එන mic එක මොන වගේද කියලා. මොන මම ඒක unboxing part එක කරන ගමන් දැන් case එකක් මට පේනවා අපිට මේකත් එක හම්බෙලා තියෙනවා. මේක ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් මේකේ cables තියෙනවා. මම හිතන්නේ මේකේ brackets. මේක තමයි අලුතෙන්ම රිලීස් වුණ DJI Mini Mic 2. මේකේ receiver එක අපිට ඒකත් එක්කම හම්බෙලා තියෙනවා. right තව පොඩි document මේකේ catalogs operation manuals ඇතුලේ තියෙනවා මේක ඇතුලේ. ඉතින් අපිට බලන්න පුළුවන් මේ අපිට හම්බුන අලුත්ම DJI Osmo Mobile 8P එකේ මේක ඕපන් කරන්න කොහොමද කියලා. ඔන්න එතකොට මේක අපිට පුළුවන් මේක මම හිතන්නේ මේක on වුණා. ඊටත් එක්කම අපිට මේකේ lock එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. අපිට මේකේ මෙතන power button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ 8P එකේ අපිට වැදගත්ම option එක තමයි මේක මේ විදිහට display එක portable කරලා අපිට අපේ videos ලස්සනට ගන්න පුළුවන්. ඒ වගේම මේක අපිට බලා ගන්න පුළුවන් මේකේ active tracking system එකත් එක්ක එන මේ option එක. මේක අපිට type C connection එකකින් තමයි අපිට මේක plug කරගන්න පුළුවන්. අපි මේක stand එකක් විදිහට තියාගන්න කොහොමද කියලා බලමු. මේක එකත් එක්කම මේක තියාගෙන අපි මේක mobile එකකට connect කරලා බලමු. මේකේ camera එකේ side එකට පුළුවන් මේක මේ විදිහට adjust කරගන්න පුළුවන් තරමක් මොබයිල් එකේ සෙන්ටර් එකට එන විදිහටම මේක කනෙක්ට් කරගත්තොත් මේක ලොකු කාලයක් පාවිච්චි කරගන්න පුළුවන් මෝටර්ස් වලට එන ඩැමේජ් එක අඩු නිසා. right. ඒකේන අලුත්ම ඔප්ෂන් එකත් එක්ක portable remote එකක් එහෙම නැත්නම් portable display එකක් එක්ක ඔයගොල්ලන්ට මේකෙන් ඔයගොල්ලන්ගේ videography mobile videography කරගන්න පුළුවන්. ඉතින් මේකේ තවත් වැදගත් දෙයක් තමයි මේකේ 360 rotation එකක් එක්ක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ videography කරගන්න පුළුවන්. DJI Osmo Mobile gimbal එකක් ගන්න අවශ්‍යයි නම් ලංකාවේ ඉන්න authorized dealersලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝගෙන් ඕනම කෙනෙක්ට කතා කරලා ගන්න පුළුවන්. හොඳ recommend කරන්න පුළුවන් product එකක්. ඉතින් අපි ඉස්සරහට videos ගේන්නම් මේ Osmo Mobile 8P එකෙන් Brightex එකේ videos හදන්නේ කොහොමද කියලා.